ඔයාලා සියලුම දෙනාම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ පරිප්පු ටෙම්පර්ඩ් එකක්. ඒකට ඉතා ඉතිහාසයක් තියෙනවා. විශේෂයෙන්ම පරිප්පු කියන්නේ අවුරුදු දහස් ගණනක් තිස්සේ මධ්‍යම පෙරදිග ප්‍රදේශයෙන් ආරම්භ වෙලා ලෝකයේ හැමතැනම ව්‍යාප්ත වුණු කෑමක්. ග්‍රීක රෝම වගේ පැරණි ශිෂ්ටාචාරවලත් ඉතා ප්‍රණීත කෑමක් වෙලා තිබුණා. ඉතින් අපි මේ රසය අද ගෙදරදීම හදමු. ඒකට අවශ්‍ය කරනවා අමු මිරිස් කරල් 4ක්, කොරියන්ඩර් සුවල්පයක්, වේලපු මිරිස් කරල් 5ක්, කහ කුඩු ග්‍රෑම් 5ක්, අබ ග්‍රෑම් 10ක්, ගම්බිරිස් කුඩු ග්‍රෑම් කෑලි මිරිස් ග්‍රෑම් 15ක්, මිරිස් කුඩු ග්‍රෑම් 15ක්, එනසල් ඇට 2ක් සහ කුරුඳු පොත්තක්, ඔයිල් ග්‍රෑම් 35ක්, ඒ වගේම කරපිංචා සුවල්පයක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, සූදුරු මහදුරු ග්‍රෑම් 10ක්, සුදු ලුණු බිකි 6ක්, කපාගත් ලොකු ලුණු ගෙඩි 1ක්, ඒ වගේම සෝදාගත් පරිප්පු ග්‍රෑම් 250ක්. දැන් අපි පටන් ගමු පරිප්පු ටෙම්පර්ඩ් එක හදන්න. මුලින්ම පෑන් එක හොඳ රත් කර තෙල් ටික එකතු කරගන්න. තෙල් එක රත් වෙන විට අබ උළුහාල් එකතු කරන්න. ඒට සූදුරු මහදුරු තමා කලවම් කරගන්න. දැන් ඒට සුදු ලුණු දමා කලවම් කර රන්වන් පාට එනකල් බැදගන්න. ඒට කපාගත් බී ලුණු එකතු කරන්න. මේ ආකාරයට කලවම් කරන්න. එනසල් ඇට 2ක් සහ කුරුඳු පොත්තක් එකතු කරන්න. අමු මිරිස් කෑලි ටික එකතු කරන්න. ඒ වගේම රම්පේ කරපිංචා එකතු කරන්න. ලිපේ ගින්දර අඩු කර මේ ආකාරයට කලවම් කරගන්න. වේලපු මිරිස් කරල් ටික එකතු කරන්න. ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. දැන් මෙය හොඳින් කලවම් කරන්න. මිශ්‍රණය තරමක් රන්වන් පාට වෙනකල් මේ ආකාරයට බැදගන්න. දැන් ඒට කහ කුඩු ටික එකතු කරන්න. ඒ වගේම ගම්බිරිස් කුඩු ටිකත් එකතු කරන්න. ඒ වගේම මිරිස් කුඩුත් එකතු කරන්න. දැන් ලිපේ ගින්දර අඩු කර මේ ආකාරයට හොඳින් කලවම් කර කෑලි මිරිස් ටිකත් එකතු කරගන්න. සෝදාගත් පරිප්පු ටික මේ ආකාරයට දමා කලවම් කරගන්න. පරිප්පු ටික මේ ආකාරයට හොඳින් තරමක් හොඳින් බැදගන්න. දැන් ඒට වතුර කෝප්ප 2ක් එකතු කරගන්න. එකතු කරගත් වතුර කෝප්ප 2 දමා හොඳින් තම්බා ගන්න. මේ ආකාරයට දමා කලවම් කර හොඳින් තම්බා ගන්න.
පියන වසා තම්බා ගන්න. විනාඩි 5කට විතර පස්සේ මේ ආකාරයට පියන ඇර මිශ්‍රණය නැවත කලවම් කරගන්න. දැන් පරිප්පු එක හොඳටම තැම්බෙන්න නොදී 75%ක් විතර වගේ තැම්බෙනකොට මිටිකිරි පොල් කිරි වලින් මිරිකාගත් මිටිකිරි කෝප භාගයක් විතර මේ ආකාරයට දමා ගන්න. අවශ්‍ය නම් විතරක් කොරියන්ඩර් කොළ සුවල්පයක් එකතු කරගන්න. කොරියන්ඩර් කොළ එකතු කිරීමෙන් පරිප්පු කරියට හොඳ සුවඳක් එනවා. ඒ වගේම හොඳ රසක් එනවා. ඔන්න ඉතින් අපේ රසවත් පරිප්පු කරිය හදලා ඉවරයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේකේ අඩුපාඩු තියෙනවා නම් මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකකින් හමු යමු. එතකන් ඔයාලා සියලුම දෙනාම පරිස්සමෙන් ඉන්න.